ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා අස්වැසුම් ප්‍රතිලාභී වල හැම කෙනෙක්ම මගේ YouTube channel එකට. ඉතින් අද මම වීඩියෝ එකෙන් ගෙනාවේ ගොඩ දෙනෙක් මගෙන් Facebook එකෙන් මැසේජ් දාලා අහපු ප්‍රශ්නකට උත්තරයක්. ඒ තමයි එළඹෙන වාරය. ඒ කියන්නේ 20යි 26 ජනවාරි වල අස්වැසුම් මුදල් ලැබෙන ආකාරය පිළිබඳව තමයි ගොඩක් දෙනෙක් මගෙන් මැසේජ් දාලා අහලා තිබ්බේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. මොකද මේ ගොඩක් වැදගත් වීඩියෝ එකක්. මේ වීඩියෝ එක ස්කිප් නොකර අවසානයේත් එක් බලන්න. මොකද මම මේකේ වැදගත් තොරතුරක් කියනවා පළවෙනි අධීරයේ කට්ටිය වෙනුවෙන්. ඒ නිසා මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. අනිවාර්යෙන් ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මගේ Facebook page එකත් අනිවාර්යෙන් follow කරලා තියාගන්න. මොකද මේ වගේ වැදගත් තොරතුරු මම Facebook එකෙත් දානවා. ඒ නිසා Facebook එකෙත් අනිවාර්යෙන් මම follow කරලා තියාගන්න. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු රැසක් ඔයාට ඉක්මනින්ම බලා ගන්න ඕන නම් දැන්ම මෙන්න මේ විදිහට මගේ YouTube channel එක subscribe කරලා එතන එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. මොකද මම ඉස්සරහට මේ වගේ videos ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි, අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් සිස්ටම් එකට බැර කරනවා කියලා රජයෙන් දැනුම් දීලා තිබෙන්නේ ජනවාරි 4ත් යන දින ඇතුළත. ඉතින් මේ මුදල් සිස්ටම් එකට වැටුණ සැනින්ම ඔයාගේ බැංකු ගිණුමට ගන්න බෑ. ඔයාගේ බැංකු ගිණුමට මේ මුදල් බැර වෙන්නේ ජනවාරි 10ක් 13ක් යන දින ඇතුළත කියලා තමයි රජයෙන් දැනුම් දීලා තියෙන්නේ. ඉතින් ඒ දින වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වගේම තවත් වැදගත් තොරතුරක් තියෙනවා. පළමු අදියරේ ප්‍රතිලාභීන් තම තොරතුරු යාවත්කාලීන ඇප්ලිකේෂන් එක අනිවාර්යෙන් දෙසැම්බර් 31 වෙනිදාට කලින් අනිවාර්යෙන් බාර දෙන්න ඕනේ. ඒ කියන්නේ අද දෙසැම්බර් 30, හෙට තමයි දෙසැම්බර් 31. ඉතින් හෙටට කලින් අනිවාර්යෙන් ඔයාලා ඇප්ලිකේෂන් එක ෆිල් කරලා අනිවාර්යෙන් ඒක බාර දෙන්න ඕනේ. මොකද එහෙම කරේ නැත්නම් 20යි 26 අවුරුද්දේ ඉඳන් ඔයාලට අස්වැසුම ලැබෙන්න නැති වෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යෙන් ඒ හින්දා මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා බාර දෙන්න. ඉතින් මේ ඇප්ලිකේෂන් එක කියන්නේ මොකද්ද? මේ ගැන හරියට තොරතුරු දන්නේ නැති අය අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මම හැමෝටම රිප්ලයි කරන්නම්. ෆෝම් එක පුරවන්න බැරි අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ෆෝම් එක පුරවන වීඩියෝ එකක් ඕනේ කියලා මම අනිවාර්යෙන් කමෙන්ට් එකක් දැම්මොත් මම අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මගේ Facebook එකෙත් බලන්න මම ගොඩක් තොරතුරු දාලා තියෙනවා. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු එසැනින් බලා ගන්න ඕන නම් මගේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ගොඩක් අය subscribe කරලා නැහැ මගේ channel එකේ. ඒ හින්දා මේ ගොඩක් අයට ගොඩක් දේවල් මිස් වෙලා තියෙනවා. ඒකින්ද අනිවාර්යෙන් දැම්ම subscribe කරලා තියාගන්න. ඉතින් අස්වැසුම් ප්‍රතිලාභී ඔයාලට සුබම සුබ දවසක්.